සියලු දෙනාටම තෙරුවන් සරණයි. ඉතින් අද මම වීඩියෝ එකක් කරන්න හිතුවා. ජීවිතේ අපිට මෙන්න මේ වගේ 3 දිනෙක මුණ ගැහෙනවා. ඉතින් අද බලමු අපි කවුද මේ 3 දෙනා කියලා. ඉතින් සංසාර ගනුදෙනු මත සසර ගනුදෙනු මේ ගනුදෙනු පියව ගන්නකොට ඉතින් අපි හිතනවා මෙයා සමහරට මට කරදරයක් කරා, මෙයා මට වංචාවක් කරා, මෙයා මට අගතියක් කරා කියලා අපි සමහර අවස්ථාවලදී වෛර කරනවා. එහෙම වෙනවා ඉතින්. ඉතින් හැබැයි කොහොම වුණත් මෙන්න මේ 3 දෙනා තමයි අපි ජීවිතේට මුණ ගැහෙන්නේ. පළවෙනියටම එක්කෙනෙක් මුණ ගැහෙනවා කුසල් සිත පමණක් බලවත් වෙච්ච අය. ඒ කියන්නේ සසර පිනකට තමයි සමහර අය අපිට මුණ ගැහෙන්නේ. එයාගෙන් කවදාක්වත් අපිට කරදරයක් අගතියක් තාඩන පීඩනයක් වෙන්නේ නැහැ. පෙර සසරේ ගනුදෙනුවක් පියව ගන්න කුසලයක්ම බලවත් වෙලා සමහර අය මුණ ගැහෙනවා. ඒ අය අපි කවදාක්වත් අපිව අතහැරලා අපිට විරුද්ධ වැඩ කරලා අපි ජීවිතේ නසන්න ඒ වගේ දේවල් වලට කවදාක්වත් පෙළඹෙන්නේ නැහැ. ජීවිතේ වෙනුවෙන් ජීවත් වෙනවා. ජීවිතය තව කෙනෙක්ගේ ජීවිතය රැක ගන්න තමයි දෙවෙනි කොට ජීවත් වෙනවා. එහෙම ඉන්නවා අපේ සංසාරේ අපිට මුණ ගැහෙනවා. එයාලා අම්මා තාත්තා විදිහට, දරුවෝ විදිහට, අසල්වාසියා විදිහට, බිරිඳ ස්වාමිපුරුෂයා විදිහට එන්න පුළුවන්. හැබැයි සතෙක් විදිහටත් එන්න පුළුවන්. සමහර සත්තුත් ඉන්නවනේ. අපිට කරදරයක් මොහොතක් ලැබෙන්න ගියොත් අපිව බේර ගන්නවා. හැබැයි එයාගේ ජීවිතේ නැති කරනවා. ඉතින් එහෙම එන්න පුළුවන්. හැබැයි සසරේ පිනකටම කුසල් සිත පමණක්ම බලවත් වෙලා ඒ අය අපේ ජීවිතේට මුණ ගැහෙනවා. ඊළඟට එක්කෙනෙක් මුණ ගැහෙනවා සංසාර ගනුදෙනුව පියව ගන්න කුසල් සිත සහ අකුසල් සිත මිශ්‍රව. ඒකත් අපි මේ සසරේ කරපු දෙයක් නිසා ඒ අය මුණ ගැහෙන්නේ එහෙම අපිට. අම්මා තාත්තා විදිහට, දරුවෝ විදිහට, ස්වාමිපුරුෂයා විදිහට, බිරිඳ විදිහට, අසල්වාසියා විදිහට, සතෙක් ඒ කියන්නේ තිරිසනෙක් විදිහට එන්නත් පුළුවන්. ඉතින් කාලයක් එහෙම අය අපිත් එක්ක හොඳට ගනුදෙනු කරමින් සංසාර ගනුදෙනුවක්නේ බොහෝම කාලයක් කුසලයේ බලවත් වෙලා අපිත් එක්ක හොඳට ජීවත් වෙනවා, හොඳින් ඉන්නවා. ඉතින් අපිට උදව් කරනවා ඒ විදිහට ඉන්නවා. ඒ කුසලයේ ඉවර වෙනකොට අකුසල් සිත බලවත් වෙනවා. එදා ඉඳන් අපිට ඒගොල්ලෝ අගතියක් තමා කරන්නේ. එතනින් එහාට විරුද්ධ වෙනවා. කවදාක්වත් අපේ යහපත වෙනුවෙන් ජීවත් වෙන්නේ නැහැ. ඒ ගනුදෙනුව එතනින් ඉවර වෙනවා. ඒක ඉතින් අඳුර ගන්න ඕනේ. සංසාරේ හැටි එහෙම තමයි අපි වපුරපු බීජනේ අපිට අසන්න විදිහට ලැබෙන්නේ. ඉතින් සසරේ එන්නේ එහෙම කුසල් සිත සහ අකුසල් සිත පමණක් බලවත් වෙච්ච අයත් අපිත් එක්ක ජීවත් වෙනවා. එහෙම අය අඳුර ගන්න ජීවිතේ ඔයාලට මුණ ගැහිලා ඇති. අපිත් එක්ක කාලයක් ජීවත් වෙලා හොඳට ඉන්නවා. කාලයක් යනකොට අපිව අත්හැරලා අපිට දේශ සහගත ලෙස අපිට විරුද්ධවමයි වැඩ කරන්නේ. ඉතින් ඒක එහෙමයි මුණ ගැහෙනවා. ඊළඟට කෙනෙක් ඉන්නවා අකුසල් සිත පමණක්ම බලවත් වෙලා අපිට මුණ ගැහෙනවා සංසාර ගනුදෙනු පියව ගන්න. ඉතින් එයාලා අපි දැන් සංසාර ගනුදෙනුවක් පියව ගන්න ඉන්නේ. එයාලා අසල්වැසියෙක් වෙන්න පුළුවන්. අම්මා තාත්තා විදිහට එන්න පුළුවන්, යාළුවෙක් වෙන්න පුළුවන්, දරුවෙක් විදිහට එන්න පුළුවන්, බිරිඳ ස්වාමිපුරුෂයා විදිහට වෙන්න පුළුවන්. හැබැයි සංසාර ගනුදෙනුවක් පියව ගන්න තමයි අපේ එක්ක මේ ගනුදෙනුව ඉවර කරගන්න තමයි එන්නේ. ඉතින් එයා අඳුර ගන්න මෙන්න මෙහෙම. එයා ඇවිල්ලා ඉතින් කොයි විදිහට දරුවෙක් අම්මා තාත්තා බිරිඳ ස්වාමිපුරුෂයා අසල්වැසියා විදිහට එනවද දන්නේ නැහැ. හැබැයි එයාගෙන් මරුන් කාලා මරණය හිමි වෙන්න පුළුවන්. එහෙම වෙනවනේ නේද? මේ සමාජයේ එහෙම වුණ තරම් දැකලා ඇතිනේ. සමහර වෙලාවට මේ සතෙක්ගෙන් මරුන් කන්න වෙනවා. එහෙමත් වෙන්න පුළුවන්. බිරිඳ දරුවා ස්වාමිපුරුෂයා විදිහට එන්න පුළුවන්, අසල්වාසියා විදිහට එන්න පුළුවන්. මෙන්න මේ 3 දෙනා තමයි අපේ ජීවිතේට මුණ ගැහෙන්නේ. ඉතින් ඒ ගැන හොඳට කල්පනා කරලා සංසාරය කියන එක අති ගැඹීරයි. ඒක හිතා ගන්න බැරි තරම්. ඉතින් සසරේ ඔය වගේ අය මුණ ගැහෙන්න පුළුවන්. සියලු දෙනාටම තෙරුවන් සරණයි.